Welcome to my channel. සුබම සුබ දවසක් වේවා ආදරණීය යාළුවන්ට. කොහොමද ඉතින් ඔයාලට හොඳින් ඉන්න ඇති කියලා මං හිතනවා. අද 2019 ඔක්තෝබර් 1 වෙනිදා. ඉතින් අද මං අරන් ආවේ රසම රස කෑමක්. හැබැයි ලංකාවේ කෑමක් නම් නෙමෙයි. මේකේ නම තමයි මූන් කේක්. සම්ප්‍රදායික චීන ආහාරයක් වන මේවා සරත් ඍතුවේ මැද භාගයේදී තමයි වැඩියෙන්ම ආහාරයට ගන්නේ. විවිධ ආකාරයට හදන මූන් කේක් රස වර්ග වලින් 99යි. ඉතින් මම YouTube එකේ දැකපු රසම රස වට්ටෝරුව තමයි මූන් කේක්. ඉතින් මටත් හිතුණා හදලා කාලා බලන්න. ඒ වගේම ඔයාලා එක්ක බෙදා ගන්න. මේ රස කෑම එක හදන්නේ කොහොමද කියලා බලන්න. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ග්‍රෑම් 2ක් හොඳින් හලලා මම භාජනයකට එකතු කරගන්නවා. ඒකටම බේකින් සෝඩා ග්‍රෑම් 7ක් සහ ලුණු එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳින් මිශ්‍ර කරගන්න ඕන. ඊළඟට මම ඒකටම බිත්තරයක් එකතු කරගන්නවා. දැන් මේක හොඳින් මිශ්‍ර කරගමු. වතුර ටිකෙන් ටික දාලා ඩෝ එකක් එන්න හදා ගන්න ඕන. වැඩි දෙයක් නෑ ඉතින් රොටි හදනවා වගේම තමයි. ඔන්න ඔහොම තමයි මම ඩෝ එක හදාගත්තේ. දැන් මේක දුරින් තේ ටික සතුරලා පැයක් වහලා තියාගමු. දැන් මං හදාගන්න යන්නේ කේක් එක ඇතුළට දාන්න යන ෆිලින් එක. මේකට මං එකතු කරගන්නවා රටේදී චොක්ලට් ටිකක්. මේ දෙක හොඳින් පොඩි කරගන්න ඕන. ඒවා වීඩියෝ කරාට වීඩියෝ වෙලා නෑනේ. බලන්නකෝ මටත් වෙන වැඩේ ඉතින්. තව අපිට ඕන වෙනවා පොල්. මං පොල් බෑයක පොල් මෙතන අරන් තියනවා හීනිවට ගාගෙන. දැන් අපි මේ ටික හොඳට බෙද ගන්න ඕන. පොල් ටික පැතිලෙද්දි මාරම සුවඳයි. ඊළඟට සීනි ටිකක් ලිපේ තියාගෙන ඒකට වතුර ටිකක් දාලා බබලු දාගෙන ඉඳි ඒකටම රටේනි චොක්ලට් මිශ්‍රණය පොල් ටික සහ එනසල්ල එකතු කරගන්නවා. ඒ ටික හොඳට මිශ්‍ර කරගෙන බ්ලෙන්ඩ් කරගන්න ඕන. එහෙම නොකළා ප්‍රශ්නයක් නැහැ. පැයකට පස්සේ තියෙන විදිහ තමයි මේ පාටට තියෙන්නේ මං ඒකට බිස්කට් දෙකක් තුනක් එක්ක සීනි කුඩ කරගෙන එකතු කළානේ. ඒ නිසායි පාට වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපි යන්නේ අපේ මූන් කේක් එක හදාගන්න. මේ විදිහට පිටිගුලි කඩාගෙන අතේම තුනී කරලා ඒකට ෆිලින් එකෙන් ටිකක් දාලා මේ විදිහට වහගන්න ඕන.
මේකට ඕනම දෙයක් එකතු කරගන්න පුළුවන්. නට්ස් වර්ග, හැම්, එළවලු, තව පැණි රස ඕන දෙයක්. හැම් නම් ඉතින් පැණි රසක් නෙමෙයි. හැබැයි මම වීඩියෝ වල දැකලා තියෙනවා එකතු කරගන්නවා. අනේ යාළුවනේ කේක් එක හදන්න ගත්තට මොකද කේක් එකේ හැඩය ගන්න මූන් කේක් අච්චු නම් මන්නක නෑ. ඉතින් මට හිතුණා ඉදියාප්ප තට්ටුවකින් මේ විදිහට කළොත් හැඩයක් එයි කියලා. ඒත් බලන්නකෝ අවසානයේ වුණ දේ. කේක් එක තැම්බීගෙන එද්දී බිත්තර සාරු තෝරගන්න. අවසානට ලං වුණා. මේ තියෙන්නේ මං හදපු මූන් කේක්. හැබැයි මම නේද මනසක පොඩි හැඩයක් තමයි නේද. හැබැයි මාරම රසයි සුවඳයි. තව තවත් හදලා කන්නට නම් ආසංකුත් ආවා. අදට මගේ වැඩි. Thank you for watching this video. If you enjoyed this, please hit the like button and bell notification icon.